අයිබෝවන් දුලපතාල සියලු දෙනාටම අධ්‍යාපන අමාත්‍යාංශයේ දුරස්ථ අධ්‍යාපන ප්‍රවාදන ශාඛාව සහ ජාතික භාෂා හා මානව ශාස්ත්‍ර ශාඛාව එක්ව මෙහෙවන පසුගිය සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීමේ වැඩමුළුව සමග අපි මේ එක් වී සිටින්නේ. ඒ අනුව මීට පෙර අවස්ථා තුනකදී අපි 2022 වර්ෂයේ පවත්වන්නට යෙදුණු 2023 වර්ෂයේ පවත්වන ලද සාමාන්‍ය පෙළ විභාගයේ භූගෝල විද්‍යා ප්‍රශ්න පත්‍රය අපි සාකච්ඡාවට ලක් කරා. එහි කොටස් කිහිපයක්. ඒ අනුව අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේකේ 4 වෙනි අදියර. ඒ කියන්නේ අපි මීට පෙර ප්‍රශ්න 29ක් සාකච්ඡාකට ලක් කළා. 30 වෙනි ප්‍රශ්නයේ සිට ඉදිරියට තියෙන ප්‍රශ්න ටික අපි අද දිනේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අපි යමු අපේ ප්‍රශ්නයට 30 වෙනි ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ කර්මාන්ත සම්බන්ධ ප්‍රශ්නයක් තමයි අපිට මේකේ අහලා තියෙන්නේ. කර්මාන්ත සංයුතිය අනුව වැඩි ප්‍රතිශතයක් හිමි වෙලා තියෙන්නේ අපිට මේ දීලා තියෙන උත්තර අතරින් කුමන අංශයටද කුමන ශේෂ්ත්‍රයටද කියලා තමයි අහන්නේ. ආහාර, රබර් සහ ප්ලාස්ටික්, ඇඟලුම් සහ පාන වර්ග. මෙන්න මේ කියන ශේෂ්ත්‍ර 4 අතරින් වැඩිම ප්‍රතිශතයක් හිමි වෙලා තියෙන්නේ කුමන ශේෂ්ත්‍රයටද? මම අවධානය යොමු කරන්නම් අපේ දරුවන්ට ශ්‍රී ලංකාවේ කර්මාන්තවල සංයුතිය දැක්වෙන මේ සටහන 10 ශ්‍රේණියේ පෙළ පොතෙන් උපුටා ගන්න ලද්දක්. මේ සටහනට අනුව අපිට පැහැදිලිව දකින්න ලැබෙනවා වැඩිම ප්‍රතිශතයක් තියෙන්නේ ඇඟලුම් ක්ෂේත්‍රයේ. 25% ප්‍රමාණයක් කර්මාන්ත ක්ෂේත්‍රයේ අයිති වෙන්නේ ඇඟලුම් ක්ෂේත්‍රයට. එහෙමනම් අපේ 30 වෙනි ප්‍රශ්නයට අහලා තියෙන කර්මාන්ත සංයුතියෙන් වැඩිම ප්‍රතිශතයක් හිමි වී ඇත්තේ උත්තරේ අංක 3. අපි වරහන් තුල අපේ පිළිතුර සඳහන් කරන්න ඕන එහෙමනම්. හරි. පසුගිය කොරෝනා සමයේ වුණත් ඕගොල්ලොන්ට අත්දැකීමක් ඇති අහලා මතක ඇති ශ්‍රී ලංකාවේ ආර්ථිකය යම් ප්‍රමාණයකට කඩාවැටීමට ලක් වුණාම යම් තරමකට හරි ඒක අපිට පවත්වාගෙන යන්න උපකාරුනේ ඇඟලුම් ක්ෂේත්‍රය. ශ්‍රී ලංකාවට විදේශ විනිමය වැඩිපුරම ලැබෙන එක ක්ෂේත්‍රයක් තමයි ඇඟලුම් ක්ෂේත්‍රය. විදේශ රැකියාවන් හැරුණු කොටගෙන අපිට තියෙන වැදගත් ක්ෂේත්‍රයක්. හොඳයි අපි යමු එහෙමනම් 31 වෙනි ප්‍රශ්නය. වර්තමාන ලෝක ජනසංඛ්‍යාව බිලියන වලින් අහන්නේ අපිට 5 6 7 8. වර්තමාන ලෝක ජනසංඛ්‍යාව අපි දන්නවා මේක මෑත කාලයේදී යම්කිසි වෙනසකට ලක් වුණා. මේ ප්‍රස්ථාරයේ දෙස බැලුවොත් එහෙම අපිට පැහැදිලිව පේනවා වර්තමාන ලෝක ජනසංඛ්‍යා වර්ධනය මේ නිල් පාට රේඛාවෙන් දැක්වෙන්නේ ජනසංඛ්‍යා වර්ධනය. එතකොට වසර 2022 දී ලෝක ජනසංඛ්‍යාව බිලියන 8ක් බවට පත් වෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය මේක පුරෝකථනය කරලා තිබුණේ 2025 වර්ෂයේ විතර වෙනකොට එමත් නැත්නම් 2024 වර්ෂයේ අගභාගයේ වෙනකොට බිලියන 8ක් බවට පත් වේවි කියලා. නමුත් ඒ පුරෝකථන සියල්ලම උඩු යටිකුරු කරමින් 2022 වර්ෂයේ ඊට අවුරුදු 2කට 3කට කලින් ලෝක ජනසංඛ්‍යාව බිලියන 8ක් බවට පත් වෙලා තියෙනවා. එහෙමනම් ලේසින්ම අපිට පිළිතුර සටහන් කරගන්න හොයාගන්න පුළුවන් 31 වෙනි ප්‍රශ්නය වර්තමාන ලෝක ජනසංඛ්‍යාව බිලියන 8යි උත්තරේ 4 අංකය අපිට සටහන් කරන්න පුළුවන්. හොඳයි. අපි යමු 32 වෙනි ප්‍රශ්නය. ලෝහමය නොවන ඛනිජ වර්ගයකට නිදසුනක්. ලෝහමය නොවන ඛනිජ වර්ගයට. ඒතර මෙතනත් අපි මේ ලෝහමය නොවන කියන කොටසට වැඩි අවධානයක් යොමු කරන්න ඕන. මොකද ලෝහමය ඛනිජත් අපිට දකින්න ලැබෙන හින්දා. අපිට පිළිතුරු දීලා තියෙන පළවෙනි එක ඉල්මනයිට්, 2 රූටයිල්, 3 මිනිරන්, 4 මැග්නීසියම්. එතන මේ ඛනිජ වර්ග අපි සලකා බැලුවොත් එහෙම ඉල්මනයිට් ඛනිජ මේ ඉල්මනයිට් භාවිතා කරනවා අපි ටයිටේනියම් ලෝහය නිපදවන්න. ඒ වගේම තමයි රූටයිල් ඛනිජයත් මේ ටයිටේනියම් නිපදවන්න භාවිතා කරනවා මේ ඛනිජ වර්ග දෙකම. විශේෂයෙන් ටයිටේනියම් ඩයොක්සයිඩ් වර්ණකය සහ ඒ රසායනික සංයුතිය අඩංගු ඒ කුඩු වර්ගයේ නිෂ්පාදනය කරන්න මේක වර්ණකයක් හැටියටත් භාවිතා කරනවා. ටයිටේනියම් ඩයොක්සයිඩ් වර්ණක හදන්න, ඒ වගේම තමයි වීදුරු සහ සෙරමික් උපකරණ වලට, ඒ වගේම තමයි තින්ත ආලේපන වර්ග වලටත් මේවා භාවිතා කරනවා. ඊට අමතරව ඔයගොල්ලෝගේ අපි දත් පුරවනකොට අපි පාවිච්චි කරන්නේ ඒ ආලේපය එහෙමත් නැත්නම් ඒ සඳහා යොදාගන්නේ ටයිටේනියම් ඩයොක්සයිඩ්. මොකද ඒක දෘಢභාවයෙන් දැඩිභාවයෙන් වැඩි ශක්තිමත් ලෝහයක් නිසා. ඒ වගේම තමයි අපි අර වෙල්ඩින් කූරු කියලා කියන්නේ අන්න ඒවා
නිෂ්පාදනයේදීත් මේ ඉල්මනයිට් සහ රූටයිල් khනිජයන් භාවිතා කරනවා. ඊට අමතරව රූටයිල් මේක ස්වර්ණාභරණ නිපදවන්නත් අපි යොදා ගන්නවා. ඒතර මේ දෙකම ලෝහමය ගුණාංග සහිත khනිජ. ඊළඟට මැග්නීසියම් ගත්තොත් එහෙම මැග්නීසියම් ඒ විදිහටමයි මේකත් විවිධ ගුණාංග සහිත එකක්. විශේෂයෙන් මේක වැඩි වශයෙන් භාවිතා කරනවා ඖෂධ නිෂ්පාදනයේට. ඖෂධ නිෂ්පාදනයේදී විවිධ රෝගාබාධ වලට ප්‍රතිකාරයක් හැටියට ඖෂධ වලට මැග්නීසියම් භාවිතා කරනවා. ඒතර මේකත් ලෝහ කාණ්ඩයට තමයි අයත් වෙන්නේ. ඊළඟට අපි ගත්තොත් මිනිරම්. මිනිරම් ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. ඇත්තටම කිව්වොත් එහෙම දමනි මිනිරම් සහ තලාතු මිනිරම් කියලා. ඒතර පොදුවේ මිනිරම් ගත්තොත් එහෙම මිනිරම් වල භාවිතයන් විශාල සංඛ්‍යාවක් තියෙනවා. අපිට මීට පෙර ප්‍රශ්නයකදී තමුණා ලංකාවේ මිනිරම් සම්බන්ධයෙන් ජපානයේ අපේ මිනිරම් වැඩි වශයෙන් මිලදී ගන්නවා කියලා අපි එතනදී කතා බහට ලක් කළා. ඒතර මිනිරම් වල භාවිතයන් ගත්තොත් එහෙම පැන්සල් කූරු නිෂ්පාදනයේට නේද? ඊට පස්සේ විවිධ තින්ත වර්ග නිෂ්පාදනයේට, ලිහිසි ද්‍රව්‍ය නිෂ්පාදනයේට, වාත්තු අච්චු කෝව නිෂ්පාදනයේට, පුපුරණ ද්‍රව්‍ය, බැටරි, ඒ වගේම තමයි අපි භාවිතා කරනවා මේක න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයන් වල ඒ උපකරණ කොටස් නිර්මාණය සඳහාත් මොකද මේක තාප අවශෝෂකයක් හැටියට භාවිතා කරන්න පුළුවන් හින්දා අපි මින්රම් භාවිතා කරනවා. හොඳයි අපි නැවත ප්‍රශ්නෙට ගියොත් එහෙම අපිට පුළුවන් මෙන්න මේ සටහන දෙස අවධානය යොමු කරන්න පෙළපොතෙන් උපුටා ගන්නා ලද්දක් ලෝහමය khනිජ සහ ලෝහමය නොවන khනිජ. ඒතර පැහැදිලිවම අපි මීට පෙර කතා බහට ලක් කළ khනිජ වර්ග ටික සමහර දේවල් මෙතන ලෝහමය khනිජ කොටස යටතේ දක්වලා තියෙනවා. ඒ වගේම තමයි ලෝහමය නොවන khනිජ යටතේ තියෙනවා මෙතන සටහන් වෙලා මිනිරම්. පැහැදිලිවම එහෙමනම් ලෝහමය නොවන khනිජයක් තමයි මිනිරම්. අපිට මේ ප්‍රශ්නයට අදාළ පිළිතුර අපිට එහෙනම් ලේසියෙන්ම ගන්න පුළුවන්. ලෝහමය නොවන khනිජ වර්ගය තමයි මේ ලයිස්තුවේ මිනිරම් ප්‍රශ්නයට පිළිතුර අංක 3. හොඳයි. අපි යමු එහෙනම් ඊළඟ ප්‍රශ්නෙට අංක 33. මෑතක සිට ශ්‍රී ලංකාවේ බෝතල් කළ පානීය ජල භාවිතය ශීඝ්‍රයෙන් වැඩිවීමට හේතුවක් අහනවා. මොකක්ද මූලික කරුණ කියලා අහනවා. මේ පානීය බෝතල් ජල අපි එදිනදා ජීවිතේදීත් ඕගොල්ලන්ට මේක අත්දකින්න පුළුවන් කාරණාවක් නේද? වතුර මිලදී ගන්න අපිට දැන් සිද්ධ වෙලා තියෙනවා. මිලදී ගන්නවා. ඒකට ඒ සඳහා බලපාලා තියෙන කරුණ මොකක්ද? පළවෙනි කාරණාව බෝතල් කළ පානීය ජලය නිෂ්පාදනය කිරීම ලාභදායකයි. කර්මාන්තයක් වී ඇත. දෙවෙනි එක ශ්‍රී ලංකාවේ ජල දූෂණය බලවත් පාරිසරික ගැටලුවක් වී ඇත. තුන්වෙනි කරුණ ජනතාවගේ දෛනික ජල පරිභෝජනය වැඩි වෙලා තියෙනවා. දිනපතා භාවිතා කරන ප්‍රමාණය වැඩි වීම නිසා බෝතල් කළ පානීය ජලය ඉල්ලුම් කරනවා. එහෙමත් නැත්නම් භාවිතයට ගන්නවා කියන කාරණා. 4. ඊතා පහසුවෙන් බෝතල් කළ පානීය ජලය වෙළඳ පොලෙන් මිලදී ගැනීමට හැකි වී තිබීම. ඒතර පිළිතුරු 4ම නිකන් එක හා සමානයි. ඒ වගේම තමයි පිළිතුරු 4ම ගැළපෙනවා වගේත් අපිට නිකන් හිතෙනවා. නමුත් මතක ඇති මේ ප්‍රශ්න කාණ්ඩයේදී අපෙන් අහන්නේ නිවැරදි හෝ වඩාත් ගැළපෙන පිළිතුර. එතකොට එහෙමනම් අපි සලකා බලමු වඩාත් ගැළපෙන පිළිතුර මේකේ මොකක්ද කියලා. ජලය පාඩමේ අපිට තියෙනවා මෙන්න මේ ජලයේ ප්‍රයෝජනයට ගැනීමේදී මතුවෙන ගැටලු කිහිපයක්. ජලසය සීමිත සම්පතක්, ජලය අපතේ යාම, කාර්මික අපද්‍රව්‍ය ජලයේ දූෂණය වීම, පිරිසිදු පානීය ජලයේ හිඟවීම, ජලයේ අපවිත්‍ර වීම නිසා රෝගකාරක ජීවීන් බෝ වීම, නියං කාලවලදී ජලය බෙදා හැරීමේ ගැටලු, ජල මූලාශ්‍ර දූෂණය වීම, ලවණීකරණය වීම, උල්පත් සිඳී යාම, මෙන්න මේ වගේ කරුණු රාශියක් තියෙනවා. ඉතින් මේ කරුණු සියල්ලම අපිට එක පොදු කරුණක් යටතේ ගොනු කරන්නට පුළුවන්. ඒ තමයි මොකක්ද? අපිට මෑතක සිට බෝතල් කළ පානීය ජලය මිලදී ගන්න සිදු වෙලා තියෙන්නේ ඔන්න ඔය කියපු කාරණාවන් නිසා. එහෙනම් ඒ සියල්ලටම බලපාන ලද කාරණාව තමයි මොකක්ද? ශ්‍රී ලංකාවේ ජලය දූෂණය බලවත් පාරිසරික ගැටලුවක් වෙලා තියෙන කාරණාව. එහෙනම් දෙවෙනි එක තමයි පිළිතුර හැටියට අපිට ගන්න වෙන්නේ ශ්‍රී ලංකාවේ බෝතල් කළ පානීය ජලය වැඩි වශයෙන් අපිට භාවිතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ අපේ ජලය ශ්‍රී ලංකාවේ ජලය දූෂණයට ලක්වීම නිසා. අපි දන්නවා ශ්‍රී ලංකාවේ ජල සම්පතින් 99යි වර්ග කිලෝමීටර් 65610ක චූටි දූපතක් වුණත් ගංගා ද්‍රෝණි 103ක් මේක වටේට ගලාගෙන යනවා. ලෝකේ අනිත් රටවල් වලට සාපේක්ෂව ජල සම්පත වැඩියෙන්ම තියෙන රටක්. නමුත් වර්තමානයේ වෙන විට අපිට ඒක දූෂණයට ලක් වෙලා තියෙන කාරණාව පිළිගන්නට සිද්ධ වෙලා තියෙනවා. අපිට ඒක අත්විඳින්නට වෙලා තියෙනවා. අපි යමු 34 වෙනි ප්‍රශ්නය. වර්තමානයේ අපිට දකින්න ලැබෙන අහන්න ලැබෙන
කාරණාවක් සම්බන්ධයෙන් තියෙන බල ශක්ති අර්බුදය ගැන ශ්‍රී ලංකාවේ බල ශක්ති අර්බුදය විසඳීමට අනුගමනය කළ හැකි වඩාත් ඵලදායී ක්‍රියාමාර්ගය කුමක්ද කියලා යහන්නේ. එතකොට මේකත් මේ කාලීන මාතෘකාවක් අපිට එදිනෙදා කතා බහට මේ දිනවල පවා ලක් වෙන මාතෘකාවක්. අපිට දීලා තියෙන පිළිතුරු පුනර්ජනනීය බල ශක්ති භාවිතයේ ප්‍රචලිත කිරීම. ඊළඟට නව ජල විදුලි බලාගාර ඉදි කිරීම, විදුලි උපකරණ භාවිතය අවම කිරීමට පියවර ගැනීම, නව ගල්ලංගුරු බලාගාර ආරම්භ කිරීම. ප්‍රශ්නේ මොකක්ද අපේ? බල ශක්ති අර්බුදයේ වර්තමාන බල ශක්ති අර්බුදයේ විසඳීමට ගත හැකි වඩාත් ඵලදායී ක්‍රියාමාර්ගය. එතන මේ ක්‍රියාමාර්ග හතරම හරි. බල ශක්ති අර්බුදයේ විසඳන්න අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග හතරක් තමයි මේකේ තියෙන්නේ. පුනර්ජනනීය බල ශක්ති භාවිතය වැඩි කරන එක, නව ජල විදුලි බලාගාර ඇති කරන එක, ඒ වගේම තමයි විදුලි උපකරණ භාවිතය අවම කරන එක, ගල්ලංගුරු බලාගාර අලුත් ඒවා ඇති කරන එක. හරි. උත්තර හතරම හරි. වඩාත් ගැළපෙන එක තමයි අපිට අහන්නේ. මොකද ඒකත් ඵලදායී ක්‍රියාමාර්ගයක් වෙන්නට ඕන. මොකද අපි දන්නවා විශේෂයෙන් ගල්ලංගුරු බලාගාර වගේ දෙයක් ඇති කරපුවාම අපිට ගල්ලංගුරු ආනයනය කරන්න සිද්ධ වෙනවා. එතකොට අපිට අපේ වියදම වැඩි වෙනවා. ඒ සඳහා අපිට අපේ සම්පත් වැය කරන්න, අපේ මුදල් වැය කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි එකෙන් ඇති වෙන පාරිසරික හානිය. එතකොට මේක වඩාත් ඵලදායී වෙන්නේ නැහැ එහෙමනම්. ඒ වගේම තමයි නව ජල විදුලි බලාගාර ඇති කරන්න. එතකොට නව ජල විදුලි බලාගාර ඇති කරන්න නම් අපි අලුතෙන් ජලාශ හදන්න ඕන. ඒකටත් විශාල ප්‍රාග්ධනයක්, විශාල මුදලක් වැය කරන්න සිද්ධ වෙනවා අපිට. එහෙමනම් ඒකත් අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ගයක් තමයි. නමුත් වඩාත් ඵලදායීක හැටියට අපිට හඳුන්වන්න අමාරුයි. විදුලි උපකරණ භාවිතය අවම කිරීම. ඒකත් හරිනේ නේද? ඒකත් හරි තමයි. ඒ කාරණාවත් නිවැරදි. නමුත් විදුලි උපකරණ භාවිතය අවම කරන්න කියන සංකල්පයේ කාරණාව අපි වගේ රටවල් වල ප්‍රචලිත කරන්නත් හරි අමාරුයි. මොකද අලුත් දෙයක් කරන්න අපි වගේ රටවල් වල මිනිස්සු කැමති නැහැ. හරි. ඒක සංරක්ෂණය ගැන කතා කරන්නවත් සමහර අවස්ථාවන් වල කැමති නැහැ. ඒක වෙනත් මාතෘකාවක් හැටියට තමයි ඒගොල්ලෝ සලකන්නේ ගොඩක් වෙලාවට. ඉතින් අපිට තියෙන ප්‍රධානතම බලශක්ති මූලාශ්‍රය තමයි අපි භාවිතා කරන මේ සටහනට අනුව අපිට බලා ගන්න පුළුවන් ජෛව ස්කන්ධ තමයි අපි පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ දැව සම්පත, දර තමයි අපි ප්‍රධාන වශයෙන් භාවිතා කරලා තියෙන්නේ මේ 2012 ජනසංගණන වාර්තාවලට අනුව. ඊළඟට අපි භාවිතා කරන බලශක්ති උත්පාදනයේට බලශක්ති ප්‍රවේගයක් හැටියට පෙට්‍රෝලියම්, ආනයනය කරන පෙට්‍රෝලියම්. එතකොට අපි අපේ මුදල් ඩොලර් පිටරටට අපිට දෙන්න වෙනවා. විදේශ විනිමය අපිට නැවත ආපහු ඒ රටවල් වලට අපිට දෙන්න වෙනවා අපේ උපයාගත් සල්ලි. ඉතින් ඒ කාරණාවන් දෙක තමා තියෙන්නේ වැඩි වශයෙන් ශ්‍රී ලංකාවේ බලශක්ති ප්‍රවේගයන් හැටියට. ඊළඟට ගල්ලංගුරු යම් ප්‍රමාණයක් තියෙනවා. ඊළඟට ජල විදුලිය, ජල විභවතාවයක් තියෙනවා අපිට 13%ක් වගේ තියෙනවා. අපේ ජලාශාශ්‍රිතව ජල විදුලිය නිෂ්පාදනය කරනවා. පුනර්ජනනීය බලශක්ති 3%ක වගේ ප්‍රමාණයක් තමයි තියෙන්නේ. නමුත් වර්තමානයේ අපි බැලුවොත් එහෙම මේක දැන් නව ප්‍රවණතාවයක් බවට පත් වෙලා තියෙනවා. මොකක්ද? මේ පුනර්ජනනීය බලශක්ති වැඩි වශයෙන් භාවිතා කිරීම කියන කාරණාව. එතනදී විශේෂයෙන් සූර්ය බලය. මොකද ශ්‍රී ලංකාව කියලා කියන්නේ නිවර්තන කලාපයේ තියෙන රටක්. දවසට පැය 12කට ආසන්න කාලයක් අපිට සූර්ය ශක්තිය ලැබෙනවා, සූර්යාලෝකය ලැබෙනවා. ඉතින් මේ ශක්තිය අපි ප්‍රයෝජනයට ගන්නවා නම්, ප්‍රයෝජනයට ගත්තොත් අපිට බල ශක්ති අර්බුදයක් ඇති වෙන්න කිසිම හේතුවක් නැහැ. ඉතින් ඒකට අවශ්‍ය ක්‍රියාමාර්ග අදාළ අංශ විසින් ගත යුතු වෙනවා. අපිත් ඒ සඳහා උනන්දු ඇති කළ ගත යුතු වෙනවා. පුනර්ජනනීය බල ශක්ති වැඩි වශයෙන් භාවිතා කරන්න. එහෙනම් අපිට වඩාත් ඵලදායී ක්‍රියාමාර්ගය හැටියට හඳුනා ගන්න පුළුවන් පුනර්ජනනීය බල ශක්ති භාවිතය. ඒ වගේම තමයි තවත් කාරණාවක් තියෙනවා සුළං බලය. අපේ ශ්‍රී ලංකාව වටාම තියෙන කිලෝමීටර් 1800කට වඩා වැඩි වෙරළ තීරයක්. ඒතර මේ වෙරළ තීරය භාවිතා කරලා නිරන්තරයෙන් හමනේ සුළඟ යොදාගෙන අපිට පුනර්ජනනීය බල ශක්තියක් හැටියට සුළං ශක්තිය භාවිතා කරන්නට පුළුවන්. ඒ වගේම තවත් තමයි අපේ තියෙන විශාල ජලාශ, වැව් තියෙනවා. මේවා ආවරණය වෙන පරිදි, මතු පිට ආවරණය වෙන පරිදි අපිට පුළුවන් සූර්ය කෝෂ එමත් නැත්නම් සූර්ය විදුලි බලාගාර ඇති කරන්නට සමහර රටවල්, දියුණු රටවල් මේක භාවිතා කරනවා. ඒකෙන් කාරණා දෙකක් සිද්ධ වෙනවා. එකක් තමයි අදාළ ජලාශයේ ජලය වාෂ්පීකරණය වෙන ප්‍රතිශතයත් අඩු කර ගන්න පුළුවන්. ඒ වගේම තමයි ජල විදුලිය උත්පාදනයට අමතරව අපිට පුළුවන් සූර්ය විදුලිය නිපදවන්නත් ඒවා භාවිතා කරලා. ඉතින් අපේ රටේ වඩාත් ඵලදායී කියන වචනේ මෙතනින් අපිට ඉස්මතු කරගන්නට පුළුවන් පුනර්ජනනීය බල ශක්ති භාවිතය ප්‍රචලිත කිරීම. ඒ සඳහා අපිට
සෑහෙන විභවතාවයක් තියෙන බව මතක් කරන්නට ඕන. හොඳයි. අපි ළඟට යනවා 35 වෙනි ප්‍රශ්නය. සංවර්ධනය පිළිබඳ ගැටලුවක් ප්‍රශ්නයක් තියෙන්නේ. රටක් සංවර්ධනය කිරීමේදී භෞතික පරිසරයේ ඇති සම්පත් උපයෝගී කරගෙන නව නිර්මාණ හා නිෂ්පාදන සකස් කරනු ලබන්නේ මිනිසා විසිනි. ප්‍රශ්නේ ටිකක් දිගයි. නමුත් අපි ප්‍රශ්නේ කියවන්න ඕන. කියවුවාම තමයි අපිට අහලා තියෙන දේ තේරෙන්නේ. මෙම ක්‍රියාවලිය වඩාත් සාර්ථක කර ගැනීම සඳහා අත්‍යවශ්‍යම සාධකය වන්නේ මොන ක්‍රියාවලියටද? රටක් සංවර්ධනය කිරීමේදී භෞතික පරිසරයේ ඇති සම්පත් උපයෝගී කරගෙන තමයි නව නිර්මාණ නිෂ්පාදන කරන්නේ. ඒතකොට මෙම ක්‍රියාවලිය කියලා කියන්නේ මේ සංවර්ධන ක්‍රියාවලියේදී අපිට කරන්න පුළුවන් දේ. එහෙමත් නැත්නම් මේ ක්‍රියාවලිය වඩාත් සාර්ථක කරගන්න අපිට කළ හැකි ක්‍රියාමාර්ග ඒ සඳහා තියෙන සාධක මොනවද කියලායි අපෙන් අහන්නේ. පළවෙනි එක යටිතල පහසුකම් දියුණු කිරීම, දෙවෙනි එක සුබ සාධක සේවා වැඩි දියුණු කිරීම, තුන්වෙනි එක මානව සම්පත සංවර්ධනය කිරීම, හතර ණය සහ සහනාධාර පහසුකම් ලබා දීම. මේකත් අර කරුණු හතරම නිකන් එක හා සමානව තියෙන හතරම හරි වගේ කියලා හිතන එක. අපි එකින් එකට අරගෙන බැලුවොත් එහෙම රටක යටිතල පහසුකම් සංවර්ධනය කරන්න ඕන. මහා මාර්ග, විදුලිය, ඊළඟට ජලය පහසුකම් වගේ දේවල් මේ දේවල් ලබා දිය යුතුයි. ඒ වගේම තමයි සුබ සාධක සේවාවනුත් වැඩි කරන්න ඕන. මහජනයාට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම්, අධ්‍යාපනය, ඒ වගේම තමයි වැඩිහිටියන්ට සුබ සාධන සේවාවන්, ලදරුවන් වෙනුවෙන් කරන සුබ සාධන සේවාවන් මේ දේවලුත් සපයන්න. ඒතර මේ අංශ දෙකක්. යටිතල පහසුකම් කියලා කියන්නේ එකක්, ඊළඟට සමාජ සුබ සාධනය කියලා කියන්නේ තවත් එකක්. මම යනවා මේකේ හතරවෙනි එකටම ණය හා සහනාධාර ලබා දීම කියන කොටසට. ඒතර ණය හා සහනාධාර ලබා දීමෙනුත් වෙන්නේ මොකක්ද? අර සුබ සාධක සේවාවන් වගේ දෙයක්ම තමයි. අධ්‍යාපනය සඳහා වෙන්න පුළුවන්, වගාවන්න සඳහා වෙන්න පුළුවන්, කර්මාන්තයක් ආරම්භ කිරීමට වෙන්න පුළුවන්. අපිට මේ ණය සහ සහනාධාර ලබා දෙන්න පුළුවන්. පොදුවේ මේ කියපු කරුණු තුනම මගින් සිද්ධ වෙන්නේ මොකක්ද? මේ කරුණු තුන මගින්ම සිද්ධ වෙන්නේ එක කාරණාවයි. මොකක්ද? මානව සම්පත සංවර්ධනය කිරීම කියන දේ. ඒතර මානව සම්පත සංවර්ධනය කිරීම කියන ඇතුලේ අර භෞතික සම්පත් සංවර්ධනය වගේම ඒගොල්ලෝගේ සුබ සාධනය සංවර්ධනය කිරීම කියන කාරණා දෙකම ඇතුලේ තියෙනවා. රටක් සංවර්ධනය කිරීමේදී අත්‍යවශ්‍යම සාධකයක් හැටියට මානව සම්පත සංවර්ධනය කිරීම තමයි අපි සලකා බැලිය යුතු ප්‍රධානතම දේ. ඒකට අපිට පිළිතුරු හැටියට ලැබෙනවා පිළිතුරු අංක 3. හොඳයි. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. ප්‍රශ්න අංක 36. ටයිෆූන් නමින් හඳුන්වනු ලබන සුලිසුලන් බහුලව හටගන්නා ප්‍රදේශය. ලෝකයේ විවිධ ප්‍රදේශවල ඇතිවෙන සුලිසුලන්, එහෙම නැත්නම් සුලිසුලන් ආපදාව ගැන අපි කතා කරනකොට මේවට විවිධ ප්‍රදේශවලදී විවිධ නම් වලින් තමයි මේවා හඳුන්වන්නේ. ඉතින් මෙතනදී අපෙන් අහනවා ටයිෆූන් කියන නමින් හඳුන්වන්නේ කුමන ප්‍රදේශයක ඇතිවෙන සුලිසුලන් විශේෂයේද කියලා. අපි දන්නවා සුලිසුලන් එකක් ඇති වෙන්නේ ප්‍රධාන වශයෙන් සාගරික ප්‍රදේශයක් මූලාරම්භ කරගෙන උණුසුම් සාගරික ප්‍රදේශවලින් තමයි මේ අඩු පීඩන කේන්ද්‍රයක් වර්ධනය වෙලා ඒක පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙලා ඉන්පසු ඒක සුලිසුලඟක් බවට පත් වෙනවා. ඒතොර එක් එක් කලාපවල ප්‍රදේශවල මේවට හඳුන්වන ආවේනික නම් තියෙනවා. ටයිෆූන් කියලා හඳුන්වන්නේ උතුරු ඇට්ලන්ටික් සාගර කලාපයේද. එමත් නැත්නම් නැගෙනහිර ආසියාතික වෙරළාසන්න පැසිෆික් සාගර කලාපයේද. බෙන්ගාල බොක්කාවට ඉන්දියානු සාගරයේද. පිලිපීන් දූපත් ආශ්‍රිත මධ්‍යම පැසිෆික් සාගර කලාපයේද. ඒතොර මේක අපිට මතක් කරගන්නට මෙන්න මේ කියන සටහන සහ මේ සිතියම අපිට උපයෝගී කරගන්නට පුළුවන්. ඒතොර මේ සටහන ඔයගොල්ලන්ට මතක නම් මේකේ පැහැදිලිවම අපිට දක්වලා තියෙනවා නැගෙනහිර ආසියාතික වෙරළට ඔබ්බෙන් වූ පැසිෆික් සාගර කලාපයේදී තමයි අපි ටයිෆූන් කියලා මේව හඳුන්වන්නේ. ඒතොර මෙන්න මේ ප්‍රදේශයේ ආශ්‍රිතව ඇතිවන්නා වූ සුලිසුලන් අපි ටයිෆූන් කියන නමින් හඳුන්වනවා. ඊට අමතරව බෙන්ගාල බොක්කා ආශ්‍රිත ප්‍රදේශයේදී අපි සයික්ලෝන් එහෙමත් නැත්නම් වාසුලි කියලා මේව හඳුන්වනවා. ඕස්ට්‍රේලියාවේ ආසන්න ඉන්දියන් සාගරයේ අවට ප්‍රදේශයේදී අපි මේක විලිවිලිස් කියලා හඳුන්වනවා. ඒ නම් භාවිතා කරනවා මැඩගස්කරයේ ආශ්‍රිත ප්‍රදේශයේත්. ඊළඟට පිලිපීනය සහ ඉන්දුනීසියාව ආශ්‍රිත ප්‍රදේශවලදී අපි මේවට බැගියෝ කියන නම් වලින් හඳුන්වනවා. ඊළඟට හරිකේන් කියලා අපි හඳුන්වනවා කැරිබියන් මුහුද සහ ඒ අවට ප්‍රදේශවල ඇතිවන්නා වූ සුලිසුලන්. අපෙන් අහන්නේ ටයිෆූන් කියන නමින් හඳුන්වන්නේ කුමන කලාපයක ඇතිවන්නා වූ සුලිසුලන්ද කියලා. එහෙමනම් අපිට පිළිතුර ගන්නට පුළුවන් අංක 2 නැගෙනහිර ආසියාතික වෙරළට
ආසන්නයේ තියෙන පැසිෆික් සාගර කලාපය. ඒතර ආසියාවේ නැගෙනහිර කොටස ඒ ආසන්නයේ තියෙන පැසිෆික් සාගර ආශ්‍රිත කලාපයෙන් තමයි අපි ටයිෆූන් කියලා මේව හඳුන්වන්නේ. අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට 37 වෙනි ප්‍රශ්නෙට. දේශගුණ වෙනස් වීම කෙරෙහි තමයි ප්‍රශ්නයේ අවධානය යොමු කරන්නේ. වර්තමානයේ වැඩි වශයෙන් සාකච්ඡාවට බඳුන් වෙන කාරණාවක්, අපිට අත්දකින්න වෙන කාරණාවක්. අපි ඉගෙන ගන්න කාලවලදී මට මතකයි අපි මේවා ඉගෙන ගත්ත දේශගුණ වෙනස්කම් ඇතිවිය හැකියි කියලා. හැබැයි දැන් අපිට උගන්වන්න සිද්ධ වෙලා තියෙනවා දේශගුණ වෙනස්කම් ඇති වෙලා තියෙනවා. ඒ වගේ බලපෑම් අපි දැන් අත්විඳින්න ඉන්නවා. ඉතින් දේශගුණ වෙනස් වීම කෙරෙහි බලපෑ ඇති මූලික සාධකය කුමක්ද? අපිට සාධක හතරක් දීලා තියෙනවා. ද්‍රවීය අයිස් නිදි දියවීම, දෙවෙනි එක සාගර ජලයේ උෂ්ණත්වය වැඩිවීම, දේශගුණික මායිම් කලාප වෙනස් වීම, ගෝලීය උෂ්ණත්වය වැඩිවීම. මෙන්න මේ කියන සාධක අතරින් දේශගුණ වෙනස් වීම කෙරෙහි බලපාන සාධකය කුමක්ද කියලා තමයි අහන්නේ. මම කැමති නැවතත් පෙළපොතේ තියෙන මෙන්න මේ සටහනට අවධානය යොමු කරන්න. මේකේ මාතෘකාව තියෙන්නේ අපිට ගෝලීය උෂ්ණත්වයේ වැඩිවීම නිසා කියලා තියෙන්නේ. ගෝලීය උෂ්ණත්වයේ වැඩිවීම නිසා ඇතිවන්නා වූ තත්ත්වයන්. එතකොට ප්‍රශ්නේ මතක නම් මේකේ තිබුණු යම් යම් කාරණාවන් අපේ ප්‍රශ්නේ සඳහන් වෙලා තිබුණා. ඒකෙන් එකක් තමයි මොකක්ද? ද්‍රවීය අයිස් නිදි දියවි මුහුදු මට්ටම ඉහළ යාම. උත්තරාර්ධ ගෝලයේ සහ දක්ෂිණාර්ධ ගෝලයේ ඉහළ කලාපවල පහළ කලාපවල සදාකාලික හිම විදුණු ප්‍රදේශ තියෙනවා. අපි ආක්ටික් සහ ඇන්ටාර්ක්ටික් ප්‍රදේශ හැටියට හඳුන්වනවා. මේ ප්‍රදේශවල තියෙන අයිස් දියවීමෙන් මොකද වෙන්නේ? ද්‍රවීය අයිස් නිදි කියලා කියන්නේ අපි මේවා සාගරයට එකතු වෙලා සාගර ජල මට්ටම ඉහළ යාමක් සිද්ධ වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි සාගර ජලයේ උෂ්ණත්වය වැඩි වී ජල ජීවීන් විනාශ වීම. සාගර ජලයේ උෂ්ණත්වයට ජලයේ ජීවත් වෙන ජීවීන් සංවේදී. විශේෂයෙන් කොරල් පාර. සාගර ජලයේ උෂ්ණත්වය යම් ප්‍රතිශතයකින්, ඊටාම සුළු ප්‍රමාණයකින්, අංශකයකින් 1 ගානකින් වැඩි වුණත් ඒක බලපානවා ඒ ජලයේ වාසය කරන ජීවීන්ට. ඒගොල්ලෝ හරි සංවේදී මේකට. එතකොට සාගර ජලයේ උෂ්ණත්වය වැඩි වුණොත් මොකද වෙන්නේ? ඒ ආශ්‍රිතව වෙසෙන පරිසර පද්ධතිය විනාශයට, හානියට ලක් වෙන්නට පුළුවන්. ඊළඟට අපි ගත්තොත් එහෙම දේශගුණ මායිම් කලාප වෙනස් වීම කියන කාරණාව. දේශගුණ මායිම් කලාප අපි සකස් කරගෙන තියෙන්නේ, ඒවා වෙන් කරලා දක්වලා තියෙන්නේ වර්ෂාපත නිසා උෂ්ණත්වය කියන සාධකයේ පදනම් කරගෙන. එතකොට දේශගුණ කලාප, තෙත් කලාප වෙන්න පුළුවන්, වේලි කලාප වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් වෙනත් දේශගුණ වර්ගීකරණයක් අපි යොදාගෙන තියෙන එකක් වෙන්න පුළුවන්. මේ වගේ සීමාවන් වෙනස් වෙනවා. හැබැයි මේ සියල්ලක්ම සිද්ධ වෙන්නේ එක හේතුවකින්ද මොකක්ද? ගෝලීය උෂ්ණත්වය වැඩිවීම කියන කාරණාව නිසා. ඒතකොට ද්‍රව ප්‍රදේශවල තියෙන අයිස් දියවීමත්, සාගර ජලයේ උෂ්ණත්වය වැඩි වී ඇතිවන අහිතකර බලපෑමුත්, දේශගුණ මායිම් කලාප කෙරෙහි ඇතිවන බලපෑමත් කෙරෙහි ප්‍රධාන වශයෙන් හේතු වෙන්නේ මොකක්ද? ගෝලීය උෂ්ණත්වය වැඩිවීම. එහෙමනම් අපිට පැහැදිලි ලෝක දේශගුණ වෙනස් වීම කෙරෙහි බලපා ඇති මූලිකම සාධකය වෙන්නේ මොකක්ද? ගෝලීය උෂ්ණත්වය වැඩිවීම. 4 තමයි මේකේ පිළිතුර අපිට ගන්න පුළුවන් ලේසියෙන්ම එහෙමනම්. හොඳයි. අපි යනවා අපේ ප්‍රශ්න පත්‍රයේ අවසාන ප්‍රශ්න කිහිපයට. මේ ප්‍රශ්න කිහිපය සකස් වෙන්නේ තවත් ප්‍රශ්න ආකෘතියකට, ටිකක් වෙනස් ආකෘතියකට. චුට්ටක් හිතන්න ඕන මේකෙදි තර්කානුකූලව අපිට දෙනවා ABCD කියලා එකිනෙකට සම්බන්ධ මාතෘකා යුගල 4ක්. එතකොට මේ මාතෘකා යුගල 4 ඇසුරෙන් අහන අපෙන් ප්‍රශ්න කිහිපයක්. බොහෝ විට ප්‍රශ්න 3ක්, එවත් නැත්නම් ප්‍රශ්න 4ක් අපෙන් අහනවා. මේ ප්‍රශ්න පත්‍රය අපෙන් අහලා තියෙන ප්‍රශ්න 3යි. අවසාන ප්‍රශ්න 3 අහලා තියෙන්නේ මේ ආකෘතිය යටතේ. පහත ABCD මගින් දක්වා ඇති එකිනෙක හා සම්බන්ධ මාතෘකා යුගල හොඳින් අධ්‍යයනය කොට අංක 38 සිට 40 ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. එතකොට මේකේ මාතෘකා යුගලයන් දීලා තියෙනවා. මේවා කියවන්න පුතේ. එකින් එකට කියවන්න. හොඳයි. එහෙනම් අපි බලමු මේ යුගලයන් අතර තියෙන සම්බන්ධතාවයන් ආශ්‍රයෙන් අපෙන් අහලා තියෙන ප්‍රශ්න මොනවද කියලා. ඒ අතර සම්බන්ධතාවය අඩු වෙනවද, වැඩි වෙනවද, සම්බන්ධතාවයක් නැතිද කියලා අහලා තියෙන ප්‍රශ්න ඇසුරෙන් අපි පිළිතුරු හොයාගන්න උත්සාහ කරමු. අපි එහෙනම් බලමු 38 වෙනි ප්‍රශ්නය. පළමුවන්නේ වැඩිවීම, දෙවැන්නේද වැඩිවීමට හේතු වන මාතෘකා යුගලය මින් කුමක්ද? ඒතර පළවෙනි සාධකයේ වැඩි වෙනකොට ඊට අනුරූප දෙවෙනි සාධකයත් වැඩි වෙනවාද කියලා බලමු අපි. අපි ගමු පළවෙනි එක. තොරතුරු sannivedanaye වැඩි වෙනකොට සමාජ සංවර්ධනයත් වැඩි වෙනවාද? වගාබිම් වැඩි වෙනකොට වනගහනය වැඩි වෙනවාද? අපි
අපේ දෙවෙනි සාධකයේ තියෙන එක. තුන්වෙනි සාධකේ පුමිතිරි අනුපාතය වැඩි වෙනකොට ශ්‍රම බලකායත් වැඩි වෙනවාද? හතරවෙනි කරුණ වියපජ්ජන සංඛ්‍යාව වැඩි වෙනකොට සුබ සාධක වියදම් වැඩි වෙනවාද? එතන මේ යුගල අතර ඔය කියපු සම්බන්ධතාවයක් තියෙනවද කියන එක තමයි අපි හොයලා බලන්න. මේක චුට්ටක් කල්පනා කරන්න ඕන ප්‍රශ්න කිහිපයක් තමයි මේ 38 සිට ඉදිරියට තියෙන්නේ. ඒතර තොරතුරු sannivedanaya වැඩි වෙනකොට සමාජ සංවර්ධනයේ වැඩිවීමක් එහෙම දෙයක් අපිට අත්දකින්න එහෙම දෙයක් නැහැ නේද? අපිට ඒක පැහැදිලි වෙන කරුණක්. ඊළඟට වගාපින් වැඩි වෙනකොට වන ගහණය වැඩි වෙනවද? සාමාන්‍යයෙන් අනිත් පැත්තට වෙන්නේ වගාපින් වැඩි වෙනකොට වන ගහණය අඩුවීමක් තමයි සිද්ධ වෙන්නේ ගොඩක් වෙලාවට. මොකද වනාන්තර එලි කරලා තමයි අපි වගා කටයුතු සිද්ධ කරන්නේ. එහෙනම් අපිට දෙවෙනි යුගලයත් මේ ප්‍රකාශයට ගැලපෙන්නේ නැහැ කියලා ගන්නට පුළුවන්. ඊළඟට භූමිතිර අනුපාතය වැඩි වෙනකොට ශ්‍රම බලකායත් වැඩි වෙනවද? භූමිතිර අනුපාතය කියලා කියන්නේ යම් ජන සංඛ්‍යාවක සිටින කාන්තාවන් ස්ත්‍රීන් 100කට සිටින පුරුෂයින් සංඛ්‍යාව තමයි අපි භූමිතිර අනුපාතය කියලා දක්වන්නේ. මේ භූමිතිර අනුපාතය වැඩි වෙනකොට ශ්‍රම බලකාය, ඒ කියන්නේ වයස අවුරුදු 15ත් 59ත් අතර සිටින වැඩ කළ හැකි වයසේ සිටින ශ්‍රම බලකාය වැඩි වෙනවද? ඒ දෙක අතරත් සම්බන්ධතාවයක් අපිට අඳුන ගන්නට බෑ. අවසාන යුගලයේ අපි ගත්තොත් එහෙම වියපත් ජන සංඛ්‍යාව. ඒ කියන්නේ වයස අවුරුදු 60ට වැඩි ශ්‍රී ලංකාවේ මට්ටමින් බැලුවොත් නම් වයස අවුරුදු 60ට වැඩි ජන සංඛ්‍යාව වැඩි වෙනකොට සුබ සාධක වියදම් ඔවුන් සඳහා කරන්න වෙන වියදම් අපිට වැඩි කරන්න සිද්ධ වෙනවා. එහෙමත් නැත්නම් වියදම් වැඩි වෙනවා. එහෙමනම් අපිට පැහැදිලිව අඳුන ගන්න පුළුවන් මේ ප්‍රශ්නෙන් අපිට අහලා තියෙන සම්බන්ධතාවයක් දක්නට ලැබෙන්නේ මේ හතරවෙනි යුගලේ. එහෙමත් නැත්නම් මේ D කියලා දාලා තියෙන යුගලේ. එතකොට ඒක සඳහන් වෙන්නේ 4 පිළිතුරේ. ඉතින් එහෙනම් අපේ 38 වෙනි ප්‍රශ්නයට පිළිතුර අපි මෙතන සටහන් කරනවා අංක 4 කියලා. දරුවන් මතක් කරලා මෙතන පිළිතුර සටහන් වෙන අක්ෂරය නෙමේ පිළිතුර සටහන් වෙන පිළිතුරු අංකය මෙතන සටහන් කරන්න වග බලා ගන්න මතක තියාගන්න. හොඳයි. අපි යමු එහෙමනම් 39 වෙනි ප්‍රශ්නය. මේකෙදිත් අහන්නේ අර වගේම සම්බන්ධතාවයක්. එතකොට මේ සම්බන්ධතාවය ටිකක් වෙනස් ඊට වැඩිය. පළමුවන්නේ දියුණුව, දෙවැන්නේ යහපතට මෙන්ම අයහපතටද හේතු වෙනවා. කියන්නේ හොඳටයි නරකටයි දෙකටම හේතු වෙනවා පළවෙනි කාරණාව වැඩි වෙන එක. තොරතුරු sannivedanaya වැඩි වෙනකොට සමාජ සංවර්ධනයේ යහපතට ඒක හේතු වෙනවද? ඒ වගේම තමයි ඒක අයහපතටත් හේතු වෙනවද? තොරතුරු sannivedanaya වැඩි දියුණු වෙනකොට. වගාබිම් වැඩි වෙනකොට වන ගහණය වැඩි වෙන එක ඒක යහපත් සහ අයහපත් වෙනවාද? මේ එකින් එකට හැම ප්‍රශ්නෙටම අපි සලකා බැලිය යුතු වෙනවා. එහෙම නැත්නම් අපිට මේක ටිකක් හොයාගන්න ගලප ගන්න ටිකක් අමාරුයි. භූමිතිර අනුපාතය වැඩි වෙනකොට ශ්‍රම බලකායට ඒක යහපතට හෝ අයහපතට දෙකටම හේතු වෙනවාද? වියපත් ජන සංඛ්‍යාව වැඩි වෙනකොට සුබ සාධක වියදම් වැඩි වෙන එක යහපත්ද අයහපත්ද කියන කාරණාව තමයි අපිට මෙතනදී සලකා බලන්න වෙන්නේ. ඒතර මේ තොරතුරු යුගලයන් එක්ක අපි සලකා බැලුවොත් එහෙම තොරතුරු sannivedanaya වැඩි වෙනකොට අපිට පැහැදිලිවම සමාජ සංවර්ධනයේ යහපත් දියුණුවක් එහෙමත් නැත්නම් යහපත් දෙයක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම අපි අත්දැකලා තියෙනවා තොරතුරු sannivedanaya වැඩි දියුණු වෙනකොට ඒක අයහපතටත් හේතු වෙන අවස්ථාවන් අපිට එදිනදා සමාජයේ ඕනතරම් අවස්ථාවන් වල දකින්න ලැබෙනවා. එhmenan මේ යුගලයන් අතරින් අපේ 39 වෙනි ප්‍රශ්නෙට අහලා තියෙන පළමුවන්නේ දියුණුව, දෙවැන්නේ යහපතට මෙන්ම අයහපතටද හේතු වෙන යුගලය හැටියට අපිට තෝරගන්නට පුළුවන්. එහෙමත් නැත්නම් නිවැරදි පිළිතුර වෙන්නේ පළවෙනි තොරතුරු යුගලය, මාතෘකා යුගලය. එහෙමනම් පිළිතුර අංක 1. හොඳයි. අපි එහෙනම් යනවා අපේ අවසාන ප්‍රශ්නයට. අපේ ප්‍රශ්න පත්‍රයේ 40 වෙනි ප්‍රශ්නය. දෙවැන්නේ අඩුවීම කෙරෙහි පළමුවන්නේ වැඩිවීම බලපෑ හැකි මාතෘකා. දෙවැන්නේ අඩුවීමට පළමුවන්නේ වැඩි වෙනවා. ඒතකොට දෙවෙනි කාරණාව ගැන තමයි අපි මුලින් සලකා බලන්නට වෙන්නේ. දෙවැන්නේ අඩුවීම පළමුවන්නේ වැඩිවීමට හේතු වෙනවා. ඒතකොට සමාජ සංවර්ධනය අපේ පළවෙනි යුගලය ගත්තොත් එහෙම සමාජ සංවර්ධනය අඩුවීම කෙරෙහි පළමුවන්නේ වැඩිවීම බලපං. එහෙම තමයි අපිට බලන්න වෙන්නේ. වනගහණය අඩුවීම කෙරෙහි වගාබිම් වැඩිවීම බලපං. ශ්‍රම බලකාය අඩුවීමට භූමිතිර අනුපාතයේ වැඩිවීම බලපානවා. සුබ සාධක වියදම් අඩුවීමට
වියපත් ජන සංඛ්‍යාව වැඩි වීම බලපාන. ඉතින් අපිට මේවා දිහා මේ විදිහට එකින් එකට සලකා බලනකොට අපිට පැහැදිලිව මේවා අතර සම්බන්ධතාවය අඳුන ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේකේ ගැළපීමක් අපි අහලා තියෙන ප්‍රශ්නෙට ගැළපීමක් තියනවාද කියලා අපිට පැහැදිලිවම හොයා ගන්න පුළුවන්. එතකොට මේ තියෙන යුගලයන් අතරින් අපේ ප්‍රශ්නෙට අදාළව අපිට අඳුන ගන්න පුළුවන් වෙන්නේ දෙවෙනි යුගලය තමයි නිවැරදි පිළිතුර හැටියට. මොකද වගාබිම් වැඩිවීම දෙවැන්නේ අඩුවීම. එහෙමත් නැත්නම් වනගහනේ අඩුවීමට බලපාන අපිට මේ පැත්තටත් ඒක කතා කරන්නට පුළුවන්. එහෙමනම් මෙන්න මේ විදිහේ අපිට ටිකක් තාර්කිකව හිතලා ටිකක් තර්කානුකූලව අපේ මොළයේ වෙහෙසවලා පිළිතුරු ලබා දෙන්න සිද්ධ වෙන ප්‍රශ්න ටිකක් තමයි අපේ ප්‍රශ්න පත්‍රයේ අවසානයේ තියෙන මේ ප්‍රශ්න ටික. ඉතින් මේ දරුවන්ට ටිකක් මහන්සි වෙන්නේ මෙන්න මේ ප්‍රශ්න 3 4 කෙරෙහි තමයි. හොඳයි දුවේ පුතේ එහෙමනම් අධ්‍යාපන අමාත්‍යාංශයේ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන ශාඛාව සහ ජාතික භාෂා හා මානව ශාස්ත්‍ර ශාඛාව විසින් සංවිධානය කරන ලද අපොස සාමාන්‍ය පෙළ බහුවර්ණ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවේ එක් අදියරක් මේ විදිහට නිමා වෙනවා. අපි මීට අවස්ථා 3කදී මේ වගේ මේ ප්‍රශ්න පත්‍රයේ අනිකුත් ප්‍රශ්න ටික අපි සියල්ල සාකච්ඡාවට ලක් කරා. ඉතින් විභාගයට සූදානම් වෙන අපේ දුවා දරුවන්ට මේක අත්වලක් වෙන්නට ඇතයි කියලා අපි විශ්වාස කරනවා. ඉදිරියේ පැවැත්වෙන අපස සාමාන්‍ය පෙළ විභාගයෙන් භූගෝල විද්‍යා ප්‍රශ්න පත්‍රයට සාර්ථකව පිළිතුරු සපයලා නිවැරදි පිළිතුරු සපයලා හොඳ ජයග්‍රහණයක් ලබා ගන්න, හොඳ සාමාර්ථයක් ලබා ගන්න අපේ දුවා දරුවන්ට ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරන ගමන් නැවතත් මෙවැනිම වැඩසටහනකින් ඔබ හා සමග සම්බන්ධ වීමේ බලාපොරොත්තු ඇතුව අදට ඔබෙන් සමුගන්නවා. එහෙමනම් ඔබ සියලු දෙනාටම සුබ දවසක්. ආයුබෝවන්.